ඔන්න දැන් අපි පැක් එක දාලා හොඳට මුහුණ පිරිසිදු කරගෙන ඉවරයි. දැන් අපි සමට අවශ්‍ය පෝෂණයත් ඉතාමත් හොඳින් ලබා දීලා තියෙනවා. දැන් අපි මේ සම තව පරිස්සම් කරගන්න ඕන. ඉතින් ඒකට තමයි අපි ටෝන් එක පාවිච්චි කරන්නේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ green tea lime සපිරිස් ටෝන් එකක් තියෙන්නේ. විශේෂයෙන්ම දිනපතා ක්ලෙන්සර් කිරීමේදීත් අපිට මේ ටෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කිරීම අත්‍යවශ්‍යයි. ඒක ගොඩාක් අයක හිතන්නේ නැති දෙයක්. ඉතින් විශේෂයෙන්ම මේ වගේ facial treatment එකක් කරාමත් අනිවාර්යයෙන්ම ටෝන් කිරීම අත්‍යවශ්‍යයි. ඉතින් මම කොහොමද කියලා පෙන්නන්නම් ටෝන් එක කරන්නේ. ඉතින් ලියා නිෂ්පාදන පෙළේ තියෙන මේ ටෝන් එක පාවිච්චි කරන්න හරි ලේසි. මේක ස්ප්‍රේ එකක් විදිහට කෙලින්ම ස්කින් එකට පාවිච්චි කරන්නත් ස්ප්‍රේ කරන්නත් පුළුවන්. ඊට අමතරව මම නම් මේ විදිහට කොටන් එකක් අරගෙන අපි මේ ටෝන් එක ඒකට දාලා මේ විදිහට ඒකට ස්ප්‍රේ කරලා මොකද අපි දන්නවා ටෝන් එකක් සාමාන්‍යයෙන් කරනකොට මේ පොඩ්ඩක් අපි පුෂ් කරන්න ඕනේ මේ සම ඇතුළට කාවා දෙන්න. මෙන්න මේ විදිහට නිකන් ඔහේ ක්‍රීම් එකක් වගේ පාවිච්චි කරන්න නැහැ. ඉතින් මේ විදිහට අපිට පුළුවන් ටෝන් එක අපි ට්‍රීට්මන්ට් එක කරපු ඒ සමේ ඒ සියලුම තැන්වල ටෝන කිරීම සිද්ධ කරන්න ඕනේ. එතකොට සම තවත් පරිස්සම් කරන්න පුළුවන්. ඒ වගේම තවත් පෝෂණීය බවින් වැඩි කිරීමේ හැකියාව තියෙනවා මේ ටෝන් එක සිද්ධ කරගන්නකොට. ඔන්න දැන් අපි ෆේෂල් එක එහෙම නැත්නම් අපේ සමට කරපු සම්බාහනය අවසන්. ඉතින් මේ සම්බාහනය සිද්ධ කරේ අපේ ලියා නිෂ්පාදන පෙළෙන්. ඔන්න ඔබට හඳුන්වලා දීලා තියෙනවා අලුත් ෆේෂල් කිට් එකක්. ඉතින් ගෙදරදී මේ සත්කාරය ඔබට මේ ෆේෂල් කිට් එක ගත්තට පස්සේ තමන්ටම තමන්ගේ අතින්ම කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔබත් අනිවාර්යයෙන්ම ගන්න. ඒ වගේම තමයි විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ඔබ මේ වීඩියෝ එක දකින වෙලාවේදී ඔබ මේ වගේ අපේ ලියා නිෂ්පාදන පෙළේ මෙම ෆේෂල් කිට් එක භාවිතා කරලා ෆේෂල් එකක් කරන අවස්ථාවේදී අපේම නිෂ්පාදනයක් සමගම ඡායාරූපයක් එහෙම නැත්නම් ෆොටෝ එකක් අරගෙන අපිට මේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් විශේෂයෙන්ම ලියා නිෂ්පාදන පෙළේ අපේ කණ්ඩායම සූදානම් වෙලා ඉන්නවා සුවිශේෂී ත්‍යාගයන් ඔබට ලබා දෙන්න. ඉතින් ඒකත් අමතක කරන්න එපා. මොකද ඔබ ලස්සන වෙනවා කියන්නේ අපිටත් හරි ආසයි. මොකද අපේ බලාපොරොත්තුවත් ඒක තමයි.